මොකක්ද මේ ටෙමු කියන්නේ? ටෙමු එකේ හරියට රෙජිස්ටර් වෙන්නේ කොහොමද? රෙජිස්ටර් වෙලා අපිට අවශ්‍ය හොඳම අයිටම් එක තෝරගෙන හරියට ඕඩර් එකක් දාන්නේ කොහොමද? මෙන්න මේ වගේ ටෙමු ඇප් එක ගැන සම්පූර්ණයෙන්ම අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. සුබ දවසක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ ඔන්ලයින් භාණ්ඩ මිලදී ගන්න අලුතෙන්ම ආපු ටෙමු කියන ඇප් එක ගැන. ඉතින් ඔයාලා දකින්න ඇති Facebook එකේ ගියත් TikTok එකේ ගියත් YouTube එකේ ගියත් ඇඩ්වර්ටයිස්මන්ට් ඕන තරම් යනවා මේ ටෙමු ඇප් එක ගැන. ඒ වගේම තමයි ගොඩක් අය භාණ්ඩ මිලදී අරගෙන මේ ටෙමු එක ගැන වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මේ දේවල් දකින ඔයාටත් ප්‍රශ්නයක් ඇති. ඇයි මේ ටෙමු ඇප් එක මෙච්චර ප්‍රසිද්ධ? ඒ වගේම AliExpress, Amazon, eBay වගේ ඔන්ලයින් භාණ්ඩ ගෙන්නනේවට වඩා මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මෙන්න මේ වගේ ප්‍රශ්න. ඉතින් ඇත්තම කියනවා නම් මේ AliExpress, Amazon, eBay වගේම භාණ්ඩ ගෙන්නන්න තියෙන තැනක් තමයි මේ ටෙමු කියන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි අනිත් හැම එකකටම වඩා හැම අතින්ම ඉදිරියෙන් තියන්න පුළුවන් සුපිරි ඇප් එකක් තමයි මේක. ප්‍රයිස් එක අතින් ගත්තත් ඔන්ලයින් භාණ්ඩ ගෙන්වන අනිත් ඇප්ස් එක්ක බලද්දි ගොඩක් ප්‍රයිස් එක අඩුවෙන් තමයි යන්නේ. ඒ වගේම උදාහරණයක් විදිහට AliExpress වගේ ගත්තොත් අපි AliExpress එකෙන් භාණ්ඩයක් ඕඩර් කරාම සාමාන්‍යයෙන් සති දෙකක මාසයක වගේ කාලයක් යනවා මේ ඕඩර් එක අපිට ලැබෙන්න. සමහර ඒවා ලැබෙන්න මාස දෙකක් විතර යනවා. ඒත් මේ ටෙමු එකේ තියෙන විශේෂත්වයක් තමයි එයාලා කියලා තියෙනවා දවස් 10ක් ඇතුළත අපේ මේ පාර්සල් එක අපේ ගෙදරට ඩිලිවරි කරනවා කියලා. දවස් 10ක් ඇතුළත ගේන්න බැරි වුණොත් දවස් 10කින් පස්සේ ඒ කියන්නේ 11 වෙනි දවසේ එයාලා ඔයාට ඩොලර් එකක් ඒ කියන්නේ රුපියල් 300ක වගේ මුදලක් ඔයාට නොමිලේ ලබා දෙනවා කියලා එයාලා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් බෙනිෆිට් අපිට මේ ටෙමු ඇප් එක හරහා භාණ්ඩ ගෙන්වද්දි ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ ටෙමු ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ. ඒ වගේම ඔයාට ගැළපෙන හොඳ අයිටම් එකක් කොහොමද තෝරගන්නේ, බැංක් කාඩ් ඩීටේල්ස් ඇඩ් කරලා නිවැරදිව ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලාත් සම්පූර්ණයෙන්ම අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට අමතක වෙන නිසා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරගෙනම අපි යන් වීඩියෝ එකට. හරි. ඉතින් මං හිතනවා ඔයා දැනටමත් ටෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇති කියලා. ඩවුන්ලෝඩ් නොකරපු අයට Play Store එකෙන් සහ App Store එකෙන් ඇප් එක ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පුංචි MB 14ක් වගේ තමයි වෙන්නේ. ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන දැන් ඕපන් කරන්න. හරි. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට ටික වෙලාවක් ලෝඩ් වෙලා මේ වගේ ටැබ් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙතනදී අපි මුලින්ම මේ ටෙමු ඇප් එකට රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ sign in වෙන්න ඕන. අපේ ඊමේල් එක, Facebook account එක, ඒ වගේම අපේ phone number එක පාවිච්චි කරලත් අපිට මේ ඇප් එකට sign in වෙන්න පුළුවන්. මම මෙතනදී මගේ ඊමේල් එක, ඒ කියන්නේ Google account එක පාවිච්චි කරලා තමයි sign in වෙන්න යන්නේ. ඉතින් ඒ නිසා මම මේ උඩම තියෙන continue with Google select කරනවා. හරි. ඉවරයි. ඔන්න තප්පර කිහිපයක් ඇතුළත අපි මේ ටෙමු ඇප් එකට රෙජිස්ටර් වුණා. ඊළඟට දැන් අපි බලමු මේ ටෙමු ඇප් එකෙන් කොහොමද හොඳ අයිටම් එකක් තෝරගන්නේ කියලා. මොකද ඕඩර් කරන්න කලින් අපි මුලින්ම දැනගන්න එපයි කොහොමද හොඳ භාණ්ඩයක් තෝරගන්නේ කියලා. හරි. ඉතින් මේ විදිහට තමයි මේ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න ලැබෙන්නේ. මීට කලින් ඔයා AliExpress ඇප් එක පාවිච්චි කරලා තියෙනවා නම් AliExpress ඇප් එක සහ මේ ටෙමු ඇප් එක අතර සමානකමක් ඔයාට පෙනේවි. ඉතින් මේ ටෙමු ඇප් එකේ අනිත් දේවලුත් මේ AliExpress ඇප් එකට සමානයි. ඉතින් කොහොම වුණත් දැන් මේ තියෙන්නේ all කියන කැටගරි එක යටතේ තියෙන සියලුම item. ඔයා කැමති විශේෂ කැටගරි එකක් තියෙනවා නම් මෙන්න මෙතනින් ඔයාට ඒ කැටගරි එක තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා බෑග් වර්ගයක් ඕඩර් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ බෑග් කියන කැටගරි එක තෝරගන්න. ඒ වගේම ඔයා ස්පෝර්ට් සම්බන්ධ අයිටම් එකක් නම් හොයන්නේ ඔයාට පුළුවන් මේ ස්පෝර්ට් කියන කැටගරි එක තෝරගන්න. ඉතින් මේ විදිහට ඔයා ඕඩර් කරන්න බලාපොරොත්තු වෙන අයිටම් එකට අදාළ කැටගරි එක මෙතනින් තෝරගන්න. එතකොට අයිටම් එකක් තෝරගන්න එක ඔයාට පහසුවක් වේවි. එහෙම නැත්නම් ඔයාලට මෙතන උඩ සර්ච් බාර් එකේ ඔයා කැමති අයිටම් එක සර්ච් කරලත් හොයාගන්න පුළුවන්. මම වොච් එකක් ඕඩර් කරන්න බලාපොරොත්තු වෙන නිසා මම මෙතන වොච් කියලා සර්ච් කරනවා. හරි. සර්ච් රිසල්ට් එකේ අපිට ගොඩක් වොච් අයිටම්ස් ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන්නේ මෙතනින් ගැලපෙන හොඳ වොච් එකක් තෝරගන්න එක. තෝරගනිද්දී අනිවාර්යයෙන්ම මේ අයිටම් එකට අදාළ රේටින්ස් සහ කස්ටමර් රිවිව්ස් චෙක් කරලා ඒක මිලදී ගන්න. ඉතින් මට හිතෙනවා මේ වොච් එක හොඳයි කියලා. ප්‍රයිස් එකත් 2578යි.
ඒ වගේම මේ අයිටම් එක ලක්ෂයකට වැඩිය විකිණිලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ අයිටම් එක හොඳ එකක් වෙන්න ඕන. මේ විදිහට යටට ගිහින් අයිටම් රිවිව්ස් බැලුවොත් අපිට ඒක තහවුරු කරගන්න පුළුවන්. මේ අයිටම් එකට 4.7ක හොඳ රේටින් අගයක් තියෙනවා. ඒ වගේම රිවිව්ස් 9969ක් තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ රිවිව්ස් ප්‍රමාණයක් තියෙනවා. අපි CALL වලට ගියොත් අපිට මේ රිවිව්ස් බලන්න පුළුවන්. ඉතින් පේන විදිහට ලංකාවේ ගොඩක් දෙනෙක් මේ අයිටම් එක ගෙන්නලා තියෙනවා. ඒ වගේම මේ ගොඩක් දෙනෙක් හොඳ කමෙන්ට් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අයිටම් එක හොඳයි කියලා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම අයිටම් එකක් තෝරගනිද්දි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. හරි. මේ වොච් එකේ එක එක කලර්ස් තියෙනවා. මං මෙන්න මේ කලර් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ add to cart කියන එක දුන්නට පස්සේ අපේ අයිටම් එක අතනට ඇඩ් වුණා. මේ go to cart කියන එකට ගියාට පස්සේ අපිට අපේ අයිටම් එක මෙන්න මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ චෙක් අවුට් වලට ගිහින් ඕඩර් එක දාන එක විතරයි. ඊට කලින් පොඩි දෙයක් කියලා ඉන්න ඕන. මොකද මේ දේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ නිසා මම මේක පැහැදිලි කරලම වීඩියෝ එකේ ඉස්සරහට යන්නම්. හරි. මම මේ තෝරගත්තු අයිටම් එකේ ප්‍රයිස් එක රුපියල් 2578ක් වෙනවා. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අයිටම් එක චෙක් අවුට් කරන්න පුළුවන් වුණත් රුපියල් 2300ට අඩු අයිටම් එකක් අපිට චෙක් අවුට් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ටෙමු එකෙන් ඕඩර් එකක් දානව නම් රුපියල් 2300ට වඩා වැඩි ඕඩර් එකක් දාන්න ඕන. මම දන්නවා මේක කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම කරලම පෙන්නන්නම්. ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. හරි, මම දැන් මේ කාඩ් එකට ඇඩ් කරගත්තු මේ අයිටම් එක අයින් කරනවා. අයින් කරගෙන ඔයාලට පෙන්වන්න ඕන නිසාම උඩ තියෙන මේ වොලට් එක කාඩ් එකට ඇඩ් කරගන්නවා. ඒක රුපියල් 557යි. තව මේ දෙවනියට තියෙන ලේඩීස් වොච් එකත් මම මගේ කාඩ් එකට ඇඩ් කරගන්නවා. ඒක රුපියල් 1010යි. එතකොට මේ දෙකේම එකතුව වෙන්නේ 1568ක් වගේ. මම දැන් මේ අයිටම් දෙක ඕඩර් කරන්න තමයි යන්නේ. අපි බලමු මේ අයිටම් දෙක ඕඩර් කරන්න පුළුවන්ද කියලා. මොකද මේ අයිටම් දෙකේ එකතුව 2300ට වඩා ගොඩක් අඩු නිසා මේ විදිහට චෙක් අවුට් කියන එක දුන්නට පස්සේ ඔන්න දැන් ඔයාට පේනවා ඇති අපිට මේ ඕඩර් එක දාන්න දෙන්නේ නැහැ. මොකද අපි දාන ඕඩර් එක අනිවාර්යෙන්ම රුපියල් 2238කට වඩා වැඩි වෙන්න ඕන කියලා මෙතන කියලා තියෙනවා. මම කලින් 2300 කියලා සඳහන් කරාට මෙතන දැන් කියන්නේ 2238කට වඩා වැඩි වෙන්න ඕන කියලා. ඒ නිසා ඔයා එක අයිටම් එකක් ඕඩර් කරන්න ගියත් අයිටම් කිහිපයක් ඕඩර් කරන්න ගියත් ආසන්න වශයෙන් රුපියල් 2300කට වඩා වැඩි වුණොත් තමයි ඔයාට මේ ටෙමු ඇප් එක හරහා ඕඩර්ස් දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා මං කලින් කියපු දේ දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මං දැන් මේ අයිටම් දෙක කාඩ් එකෙන් අයින් කරගෙන මම මුලින්ම තෝරගත්තු මගේ වොච් එක කාඩ් එකට නැවත ඇඩ් කරගන්නවා. හරි. ඔන්න දැන් චෙක් අවුට් වලට ගියාට පස්සේ කලින් වගේ එරර් එකක් එන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕඩර් එක දාන්න පුළුවන්. හරි. ඊළඟට මෙතනට අපේ ඇඩ්‍රස් එක දෙන්න ඕන. කන්ට්‍රි එක ශ්‍රී ලංකා කියලා තියෙනවා. ඒක වෙනස් කරන්න යන්න එපා. ප්‍රොවින්ස් එක විදිහට මං සදර්න් ප්‍රොවින්ස් තෝරගන්නවා. මොකද මම දකුණු පළාතේ ඉන්න නිසා ඔයාගේ පළාත මෙතනින් සිලෙක්ට් කරන්න. ඊළඟට මෙතනින් මං ගෝල් ඩිස්ට්‍රික්ට් එක තෝරගන්නවා. ඊළඟට සිටි එක තෝරගන්න ඕන. මං ඉන්නේ අම්බලන්ගොඩ නිසා මම මෙතනින් අම්බලන්ගොඩ තෝරනවා. ඊට පස්සේ මෙතනට අපිට ළඟම තියෙන නගරයට අදාළ පෝස්ටල් කෝඩ් එක දෙන්න ඕන. පෝස්ටල් කෝඩ් එක කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට අදහසක් නැත්නම් ඔයාට පුළුවන් Google Chrome එකේ ඔයාගේ නගරේ නමත් එක්ක පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරන්න. එතකොට ඔයාගේ නගරයට අදාළ පෝස්ටල් කෝඩ් එක ඔයාට බලා ගන්න පුළුවන් වේවි. දැන් මං ඉන්නේ අම්බලන්ගොඩ නිසා මම මෙතන අම්බලන්ගොඩ පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරනවා. හරි. මේ 80300 කියන්නේ අම්බලන්ගොඩ පෝස්ටල් කෝඩ් එක. ඉතින් ඔයා නුවර කෙනෙක් නම් ඔයාට පුළුවන් කැන්ඩි පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට කැන්ඩි පෝස්ටල් කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඔයා අනුරාධපුරයේ කෙනෙක් නම් ඔයාට පුළුවන් අනුරාධපුර පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරන්න. මේ විදිහට ඔයාගේ ළඟම නගරයට අදාළ පෝස්ටල් කෝඩ් එක ඔයා මෙතනට දෙන්න ඕන. ඊට පස්සේ මේ ෆස්ට් නේම් කියන තැන ඔයාගේ නමේ මුල් කොටස දීලා ලාස්ට් නේම් කියන තැනට ඔයාගේ නමේ අවසාන කොටස දෙන්න. දැන් මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න. මතක ඇතුව බිඳුවත් එක්කම ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරන්න. මොකද එහෙම නැත්නම් එරර් එකක් එන්න පුළුවන්. අන්තිමටම මේ සේව් කියන එක දෙන්න. හරි. ඔන්න දැන් අපේ ඇඩ්‍රස් එක මෙතනට ඇඩ් වෙලා තියෙනවා.
දැන් අපි පේමන්ට් මෙතඩ් එක ගැන බලන්න ඕන. අපිට පුළුවන් අපේ කාඩ් එක හරහා වගේම Google Pay හරහාත් අපේ ඕඩර් එකට ගෙවීම් කරන්න. කාඩ් ඔප්ෂන් එකට ගියාට පස්සේ මේ විදිහට අපිට පුළුවන් අපේ කාඩ් ඩීටේල්ස් මෙතනට දීලා අපේ කාඩ් එක මෙතනට ඇඩ් කරගන්න. මෙතනට කාඩ් ඩීටේල්ස් දෙන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ. දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එක කළු පාටට පේන්නෙත් මගේ කාඩ් ඩීටේල්ස් ඔයාලට පේන එක වළක්වන්න. ඒකෙන්ම ඔයාලට තේරෙනවා ඇතිනේ මේ ටෙමු එකේ ආරක්ෂාව කොහොමද කියලා. මෙතනට කාඩ් නම්බර් එක දීලා ඊට පස්සේ එක්ස්පයර් ඩේට් එක මෙතනින් තෝරගෙන මෙන්න මේ විදිහට අදාළ කාඩ් ඩීටේල්ස් ටික දීලා මෙතනින් එකපාරක් බැක් වෙන්න. හරි ඊට පස්සේ මෙතන යටින් අපේ අයිටම් එකේ ප්‍රයිස් එක, ඩිස්කවුන්ට්, shipping cost එක මේ හැම දෙයක් ගැනම විස්තර තියෙනවා. ඉතින් මේ ටෙමු ඇප් එකේ විශේෂත්වයක් තමයි අපේ ඕනම ඕඩර් එකකට ඩෙලිවරි ෆ්‍රී ලැබෙනවා. මගේ ඕඩර් එකට $8.56ක් ගෙවන්න ඕන. රුපියල් වලින් නම් රුපියල් 2578ක් වගේ. ඔයා මතක ඇතුව බලන්න ඕඩර් එක සබ්මිට් කරන්න කලින් වැරදිලාවත් මේ ඩොනේට් විත් ටෙමු කියන තැන තියෙන මේ ටික් එක ඔන් වෙලාද කියලා. මොකද මේ ටික් එක ඔන් වෙලා තිබුණොත් ඔයාගේ අයිටම් එකේ ප්‍රයිස් එකට වඩා රුපියල් 100ක් වැඩියෙන් ඔයාගේ කාඩ් එකෙන් කැපෙනවා. ඒ නිසා මේ ටික් එක ඕෆ් කරගන්න. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ටෙමු එකට ඩොනේට් කරන්න. එයාලට පුළුවන් මේ ටික් එක ඔන් කරගන්න. ඉතින් දැන් අවසාන වශයෙන් මේ සබ්මිට් ඕඩර් කියන එක දුන්නට පස්සේ අපේ ඕඩර් එක කන්ෆර්ම් වෙනවා. ඔයා මේ විදිහට ඕඩර් එක දාලා දවස් 10ක් වගේ ඇතුළත එයාලා කියන දිනයට වඩා එක දවසක් හරි පහු වුණොත් ඔයාගේ බැංක් account එකට එයාලා නැවතත් ඩොලර් එකක මුදලක් කෑෂ් බෑක් කරනවා කියලා කියනවා. ඒ නිසා එක දවසක් හරි පහු වුණොත් ඔයාට මේ ඩොලර් එකක මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු කාලයක් තියෙන එකක් නැහැ. ඒ නිසා දැන්ම ඔයා ටෙමු එකෙන් ඕඩර් එකක් දාලා බලන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ටෙමු ඇප් එක හරහා ඕඩර් එකක් දාන්නේ. මේ ගැන මං සම්පූර්ණයෙන්ම අද මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. ඔයාට නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ channel එකත් subscribe කරලා මතක ඇතුව bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.